ඇතුළට තෙතරෙදි කෑල්ලකින් පිහින්නද? ඔව්. මයික්‍රෝවේව් oven එක ඇතුළ ක්ලීන් කරන්න තෙත් රෙදි කෑල්ලක් භාවිතා කරන්න පුළුවන්. හොඳම විදිහ. ප්ලග් එක ගලවන්න ටිකක් තෙත්. ඒ කියන්නේ වතුර වැగిරෙන්නේ නැති රෙදි කෑල්ලක් ගන්න. මේක ක්ලීන් කරනවා කිය පිරිසිදු කරනවා. ඇතුලේ walls, glass plate, door. walls කියන්නේ ඇතුලේ බිත්ති, glass plate කියන්නේ ඉස්සරහා තියෙන වීදුරු තහඩුව, door කියේ දොර. අවසානයේ වියලි රෙදි කෑල්ලකින් පිහින්න. වැදගත්. වතුර ඩිරෙක්ට් ස්ප්‍රේ කරන්න එපා. ඒ කියන්නේ කෙලින්ම වතුර ඉහින්න එපා. ස්ප්‍රේ කරන්න එපා. වෙන්ට් හෝල්ස් ඇතුළට වතුර යන්න දෙන්න එපා. ඒ කියන්නේ අර වාතාශ්‍ර කවුළු කියලා තියෙනවා සිදුරු. ඒ වගේට ඇතුළට වතුර යන්න දෙන්න එපා. ස්ටීල් වූල් හෝ කටු තියෙන ස්ක්‍රබර්ස් භාවිතා කරන්න එපා. කියන්නේ අර ස්ටීල් වූල් කිව්වේ අර කිඳි වගේ තියෙන ලෝහ වූල් එක. ඒ වගේ කටු තියෙන අතුල්ල නෙවෙයි මොකවත් පාවිච්චි කරන්න එපාලු. තෙල් ගඳ හෝ කුණු අමාරු නම් තෙල් ගඳ හරි කුණු ගය වෙලා හරි තියෙනවා නම් වතුර දන දෙහි ටිකක් කියන්නේ වතුරයි දෙහි ඉස්ම ටිකයි පාත්‍රයකට බෝල් එකකට දාලා විනාඩි 2ක් 3ක් රත් කරලා හීට් කරලා ස්ටීම් කරන්න කියන්නේ හීට් කරලා ස්ටීම් එකෙන් සොෆ්ට් කරගෙන පිහින්න පුළුවන්. ඒ හුමාලෙන් වාගේ පිහින්න කියලා කියන්නේ. පාවිච්චි කරනකොට ළඟ ඉන්නද? ප්‍රශ්නේ අහනකොට ඔන්න දෙන උත්තරේ ඔව්. මයික්‍රෝවේව් oven එක භාවිතා කරනකොට ළඟ ඉන්න එක හොඳයි. හේතු කෑම ඕවර්ෆ්ලෝ වෙන්න පුළුවන්. කියන්නේ උතුරා යන්න පුළුවන්. භාජනයෙන් පිටට වැක්කිරෙන්න පුළුවන්. වැඩි හීට් වෙලා පිච්චෙන්න පුළුවන්. වැඩියෙන් රත් වෙලා පිච්චෙනවා සාමාන්‍ය ලිපෙත් වෙනවනේ. වැරදි බඳුනක් නම් ස්පාර්ක් වෙන්න පුළුවන්. හොඳට කල්පනා කරගන්න. පාවිච්චි කරන එක හොඳ නැත්නම් භාජනයේ ලෝහ වගේම නම් ස්පාර්ක් ඉදිපුලිකු පුට වෙන්න පුළුවන්. අමුතු සද්ද දුම් ගඳ આવොත් ඉක්මනින් ස්ටොප් කරන්න. ඉක්මනින් නවත්තන්න. විශේෂයෙන් ලෝහ දේවල් දාන්න එපා. හිස්ව මයික්‍රෝවේව් එක රන් කරන්න එපා. ඒ කියන්නේ ඇතුලේ මුකුත් නැතුව ඒක ඔන් කරන්න එපා. ක්‍රියාත්මක කරන්න එපා. ළමයින් පාවිච්චි කරනකොට වැඩිහිටියෙක් ඉන්න එක හොඳයි. සාමාන්‍ය හීට් කිරීමේදී මයික්‍රෝවේව් එක ඉදිරියේ හිටගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් අසල සිටීම සේෆ්ස්ට් ආරක්ෂිතයි. කාලයක් පාවිච්චි නොකළොත් සවුත්තු වෙනවද? ඔව්. මයික්‍රෝවේව් oven එක දිගට කාලයක් පාවිච්චි නොකළොත් සමහර වෙලාවට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් සවුත්තු වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් දේවල් දූවිලි එකතු වෙනවා. ඇතුලේ තෙතමනෙන් ගඳ එන්න පුළුවන්. කොක්රෝච් කියන්නේ කැරපොත්තෝ කෘමීන් ඇතුල් වෙන්න පුළුවන්. ඩෝ රබර් එක වයසට යන්න පුළුවන්. දොරේ රබර් එකක් තියෙනවනේ අර සීල් වෙන්න. ඒක නිකන් වේලිලා යනවා කියන එක මේ වයසට යනවා කියන්නේ. සමහර ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් තෙතමනෙන් දුර්වල වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කොටස් නරක වෙන්න පුළුවන්. අපි කොහොමද දන්නවා විදුලිමය උපකරණ වලට තෙතමනය සුදුසු නැහැ කියලා? හොඳට තියාගන්න. ඇතුළත ක්ලීන් කරලා වියලිව තබන්න. ඇතුළ පිරිසිදු කරලා වියලිව තියන්නලු. ඩෝ එක සම්පූර්ණයෙන් තදින් වහලා තබන්න දොර. මෙන්න වැදගත් එකක්. මාසෙකට එකපාරක්වත් විනාඩි 1 සිට 2ක් වෝටර් කප් එකක්, ඒ කියන්නේ වතුර කෝප්පයක්
දාලා ඇතුලේ තියලා ක්‍රියාත්මක කරන්නලු විනාඩියක් දෙකක් විතර. මාසෙකට සැරයක් වතුර කෝප්පයක්. තෙතමනේ අඩු තැනක තබන්න. ඒ කියන්නේ ජල ආශ්‍රිත නොවන සිරිකඩ ගහන්නේ නැති තැනක තියන්නලු. අමුතු ගඳක් ස්පාක් ඒ කියන්නේ ගිනි පුලික පිටවීමක් හෝ සද්ද තියෙනවා නම් පාවිච්චි නොකර චෙක් කරන්න පරීක්ෂා කරවා ගන්න කියලා කියනවා. නරක කිරණ පිට වෙනවද? මයික්‍රෝවේව් oven එකකින් මයික්‍රෝවේව් රේඩියේෂන් කියන එනර්ජි එක භාවිතා කරනවා. ඒත් සාමාන්‍යයෙන් භාවිතා කරනකොට නරක කිරණ පිට වෙන්නේ නැහැ. ඇත්තට මේකෙන් හදන තරංග වලින් ජලාණු කම්පණය වීම නිසා වේගයෙන් සෙලවීම නිසා තමයි ඔය රත් වෙන්නේ. ඒ හින්දා ජලාශ්‍රිත දේවල් තමයි රත් වෙන්නේ. කොහොමද ආරක්ෂාව තියෙන්නේ? ඩෝ එකේ මෙටල් මෙෂ් එක. ඒ කියන්නේ දොරේ තියෙනවනේ ලෝහමය දැලක්. ඒක මයික්‍රෝවේව්ස් එළියට යාම නවත්වනවා. ඒ කියන්නේ ඇතුලේ හදන තරංග එළියට එන එක නවත්තනවලු අර දැල හින්දා. වීදුරු දැලෙන් එළියට එන්නේ නැහැ. වීදුරුේ තියෙන දැලෙන්. ලෝහ දැලක් තියෙනවනේ. ඒක තියෙන්නේ මොකටද කියලා සමහරු දන්නේ නැහැ. වීදුරු ආරක්ෂාවට කියලා හිතන්නේ නැහැ. ඩෝ එක හරියට වැහුනේ නැත්නම් මයික්‍රෝවේව් එක වැඩ නොකරන සේෆ්ටි ස්විචස් තියෙනවා. ඒ කියන්නේ හොඳ මයික්‍රෝවේව් oven එකක් නම් දොර හරියට වැහුනේ නැතුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. දොර ඇරපු ගමන් නවතින්නේ ඒකයි. සාමාන්‍ය භාවිතයේ අසල හිටියාට අනතුරක් නැහැ. කෑම රේඩියෝඇක්ටිව් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෑම වලට කිරණ තරංග මොකුත් ඇතුල් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විකිරණශීලී දේවල්. Wi-Fi phone signals වගේම electromagnetic waves භාවිතා කරනවා. ඒ කියන්නේ ඔකේ තියෙන තරංග පාවිච්චි වෙනවා Wi-Fi උපකරණවල ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඒක ආරක්ෂිතයි. සුළු කිරණ බලපෑමක් තියෙන්නේ. පරිස්සම් වෙන්න ඕන අවස්ථා. ඩෝ එක කැඩිලා නම් යනවන්නේ දොර කැඩිලා නම් හොඳ පරිස්සම් වෙන්න ඕනේ. ඩෝ සීල් එක ලූස් නම් කියන්නේ දොරේ තියෙනවා හොඳට ෆිට වෙන සීල් වෙන කොටසක් රබර් වගේ ඒක බුරුල් වෙලා නම් ගැලවිලා නම් පරිස්සම් වෙන්න ඕනේ. ස්පාර්ක් වෙනවා නම් විශේෂයෙන්ම ඇතුලේ පුලින් වයින්නවා වගේ පේනවා නම් බර්න් මාක්ස් තියෙනවා නම් පිලිසුම් තැන් තියෙනවා නම් තැන් සමහර තැන් කළු වෙලා පිච්චිලා තියෙනවා නම් එහෙමනම් රිපෙයාර් කරලා හෝ භාවිතා නොකරන්න. ඒ කියන්නේ අලුත් එළිය කරලා වුණත් වැඩි පාවිච්චි කරන්න එපා කියනවා. ඔය කියපු ගුණාංග තියෙනවා නම්. බත්තු යන්න පුළුවන්ද? ඔව්. මයික්‍රෝවේව් oven එකකින් බත්තු යන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ගෑස් කුකර් එකකට වඩා ටිකක් වෙනස් විදිහට කරන්න ඕනේ. මයික්‍රෝවේව් එකෙන් බත්තු වෙන සරල ක්‍රමය අවශ්‍ය දේ හාල් එක කෝප්පයක් වතුර කෝප්ප දෙකක් කෝප්ප දෙකක්. ඒ කියන්නේ එකට දෙකක්. හාල් කෝප්පයක් නෙමෙයි ඊට වැඩි එකක් වුණොත් ඒ වගේ දෙගුණයක් වතුර ඕනේ. මයික්‍රෝවේව් සේෆ් බඳුනක්. වීදුරු හෝ මයික්‍රෝවේව් සේෆ් ප්ලාස්ටික්. ඒ කියන්නේ වීදුරු තමයි පාවිච්චි කරන්න හුඟක් හොඳයි කියන්නේ. වීදුරු භාජන හුඟක් ලඩ වීදුරු පාත්‍ර බෝල් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒවට දාන්න පුළුවන් විශේෂ ප්ලාස්ටික් වර්ග තියෙනවා. කියන්නේ හැම ප්ලාස්ටික් භාජනයක්ම නෙමෙයි පස්සේ කියනවා දාන්න එපා කියලා જાති බලන්න. ලෝහ බඳුන් දාන්න එපා. මේක හැම වෙලාවෙම කියනවා ලෝහ බඳුන් දාන්න එපා. කරන හැටි. 1. හාල් හොඳින් සෝදන්න. 2. මයික්‍රෝවේව් සේෆ් බඳුනට අර මුලින් කියපු වීදුරු භාජනයකට හරි එහෙම නැත්නම් විශේෂිත ප්ලාස්ටික් භාජනයකට හරි හාල් දන වතුර දාන්න. 1:2 අනුපාතයට. බඳුනට ලිඩ් එකක් ලිහිල්ව තියන්න.
තදින් වහන්න එපා. මේ lid එක කිව්වේ පියන. තදින් වහන්න එපාලු. දැන් සාමාන්‍ය රයිස් කුකර් එක වුණොත් ඔයාලා දැකලා ඇති ඒක තද වෙන්න පාවිච්චි කරන්නේ නැහැ. 4 high power එකෙන් විනාඩි 10 සිට 12ක් තබන්න. ඔය කියන්නේ කෝප්පයක් හොඳේ. හාල් කෝප්පයක් නම් තමයි විනාඩි 10ක් 12ක් අතරේ ඊට වැඩි වුණොත් කාලය ටිකක් වැඩි කරන්න වෙයි බලමු අපි. ඉන් පසු මීඩියම් පවර් එකෙන් තවත් විනාඩි 8ක් 10ක් තබන්න. ඒකට ඔයාලා දන්නවා මයික්‍රෝවේව් oven එකේ high power තියෙනවා medium power සමහරට low power. 6 අවසානයේ විනාඩි 5ක් විතර රෙස්ට් කරන්න. ඒ කියන්නේ නිදහසේ තියන්න. ඕෆ් කරලා තියන්න කියලා කියන්නේ විනාඩි 5ක් විතර. කෝප් එකට වැදගත් වතුර උතලා පිටට එන්න. උතුරා පිටට එන්න පුළුවන්. ඒ නිසා ලොකු බඳුනක් භාවිතා කරන්න. දැන් රයිස් කුකර් එකේ වුණත් කටගාවට හාල් දාලා වතුර පුරවන්නේ නැහනේ. ඒකින්දා හිස් ඉහළ කොටසක් තියෙන්න ඕනේ. උතුර නැත්තම් එන්න පුළුවන්. මයික්‍රෝවේව් පවර් එක අනුව කාලය ටිකක් වෙනස් වෙයි. ඒ කියන්නේ මයික්‍රෝවේව් oven තියෙනවනේ වොට්ස් ගණන් වලින්. කුඩා ප්‍රමාණයකින් මූලික try කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් උයලා බලන්න. පුරුදු වෙන්න. ඔයාට ඕන නම් මිල්ක් රයිස් කිරිබත් මයික්‍රෝවේව් oven එකෙන් fried rice සඳහා රයිස් හදන හැටි රයිස් කුකර් නැතුව soft බත් හදන ටිප්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බත් වෙන විදිය කියලා දෙන්නත් පුළුවන්. පපඩම් බදින්න පුළුවන්ද? මේක නොදින් බලන්න උඟක් මත තියෙනවා මේ ගැන. ඔව් මයික්‍රෝවේව් oven එකෙන් මයික්‍රෝවේව් එකෙන් පපඩම් බදින්න පුළුවන්. හැබැයි තෙල් ගොඩක් දාලා සාමාන්‍ය බදින විදිහට නෙමෙයි. ඒක වැඩිපුර පෆ් වෙනවා, පිපෙනවා, ටෝස්ට් වෙනවා, කර වෙනවා. කරන හැටි. පපඩම මයික්‍රෝවේව් සේෆ් ප්ලේට් එකක් මත තබන්න. රෙකිට හැටියකුත් තියෙන උගක් වගේ. අවශ්‍ය නම් ඉතා සුළු තෙල් ටිකක් බ්‍රෂ් කරන්න යන්තමට ගාන්න කියන්නේ. නොදැම්මත් පුළුවන්. හයි පවර් එකෙන් තප්පර 20ක් 30ක් දාන්න. තප්පර 20ක් 30ක් තෙල් වල තලවාක කර කරන්නේ තප්පර 20ක් 30ක්. මැදදී බලන්න ඉක්මනින් පිම්බෙන්න පටන් ගනී. බලන්න වීදුරු වස්සෙන් දුර ඇරලා නෙමෙයි. වැඩි වෙලාවක් දාන්න එපා. ඉක්මනින් පිච්චෙන්න පුළුවන්. රසටම ක්‍රිස්පි පපඩම් ඕන නම් ඒ කියන්නේ හැපෙන සුළු. ඕපන් ෆ්ලේම් ඒ කියන්නේ නිවර සාමාන්‍ය ගින්දරෙන් රෝස් කරලා ගන්න හරි කියලා කියන්නේ. වැටලප්පන් මයික්‍රෝවේව් oven එකෙන් හදන්න පුළුවන්. ඉක්මන් ක්‍රමයක් මෙන්න. මයික්‍රෝවේව් වැටලප්පන්. අවශ්‍ය දේ බිත්තර 2යි, කිතුල් හකුරු හෝ බ්‍රවුන් සුගර් කෝප්ප භාගයයි, පොල් කිරි කෝප්ප 1යි, එන්සාල් කුඩු ටිකක්, ජාතිකා ටිකක් ඔප්ෂනල් අවශ්‍ය නම්. ජාතිකා කියන එක තම හොයාගන්න බැරි වුණා මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. කජු ටිකක් කරන හැටි. හකුරු ටික පොල් කිරිවල දිය කරගන්න. බිත්තර ස්ප්‍රේට් බෝල් එකක ගහන්න. ස්ටීරේ අර කලත්තන්න තියෙන උපකරණ වෙන්න. ඒක හරියට වැඩිලා නැහැ. ඒකට පොල් කිරි මික්ස්චර් එක දාලා මික්ස් කරන්න. පොල් කිරි මිශ්‍රණය දාලා හොඳට මිශ්‍ර කරන්න. එන්සාල් ජාතිකා මොනවද දන්නේ දාන්න. මයික්‍රෝවේව් සේෆ් බෝල් එකකට දාන්න. අර කියපු මුලින් භාජන ලිඩ් එකක් හෝ ලූස් කවර් එකක් දාන්න. ලිඩ් කියන්නේ පියනක් යන්තමට කවර් කරන්න. මීඩියම් පවර් එකකින් විනාඩි 4ක් 6ක් කුක් කරන්න. විනාඩි 4 සිට 6ක් බලන හැටි. මැද ටික සෙට් වෙලා නම් රෙඩි. සෙට් වෙලා බලන ක්‍රම තියෙනවා. අර ඉරට කූර ගාලා හරි ඔබලම කොහොමද. වැඩි කුක් කළොත් රබර් වගේ වෙන්න පුළුවන්. ඉවර වුණාම ටිකක් නිවලා ෆ්‍රිජ් එකට දාගත්තොත් වඩා රසයි. පුඩින්. මයික්‍රෝවේව් oven එකෙන් පුඩින් හදන්න ලේසි. සරල වැනිලා පුඩින්. අවශ්‍ය දේ
කිරි කෝප්ප එකයි, බිත්තර එකයි, සීනි මේස හැඳි 2 සිට 3ක්, වැනිලා ටිකක්. කරන හැටි. බිත්තරය බෝල් එකක අර භාජනයක ගහන ස්ටේර් එකෙන් අර කලත්තන එකෙන් කිරි දන සීනි දන වැනිලා දාලා මික්ස් කරන්න. මයික්‍රෝවේව් සේෆ් කප් හෝ බෝල් එකකට දාන්න. මීඩියම් පවර් එකෙන් තප්පර 30 සිට 40 බැගින් හීට් කරන්න. එක කෝප් අර කීපු කෝප් එකට හොඳේ තප්පර 30යි 40. අතරමැද ස්ටියර් කරන්න. ඒ කියන්නේ මැද්ද පුළුවන් නම් අරන් ස්ටියර් කරන්න නම් අමාරුයි. සාමාන්‍යයෙන් මිනිත්තු 2 සිට 3කින් සෙට් වෙයි. චොක්ලට් පුඩින් කරන්න නම් කොකෝ පවුඩර් මේ සැහැඳි එකක් එකතු කරන්න. වැදගත්. හයි පවර් එකෙන් දිගටම දාන්න එපා. නැත්තම් බිත්තර ස්ක්‍රැම්බල් වෙන්න පුළුවන්. නිකන් කැළතිලා යන්න පුළුවන්. ඕන්න නම් කැරමල් පුඩින්, බිස්කට් පුඩින්, මයිලෝ පුඩින්, එග්ලස් පුඩින්, එග්ලස් බිත්තර නැතුව රෙසිපිස් වට්ටෝරු එකක් දෙන්න පුළුවන්. ඉන්දියාප්ප. ඔව් මයික්‍රෝවේව් oven එකකින් ඉන්දියාප්ප ස්ට්‍රිං හොපර්ස් හදන්න පුළුවන්. සරල ක්‍රමය. අවශ්‍ය දේ ඉන්දියාප්ප පිටි. දැන් මුලින් සකස් කරපු ඉන්දියාප්ප පිටි කඩේ ගන්න තියෙනවනේ. ඒක ඇල්ල වතුරින් දී කරන්න කියනවා ලුණු වතුර කොහොම හරි. ඉන්දියාප්ප පිටි, උණු වතුර, ලුණු ටිකක්, තෙල් බිඳක් කරන හැටි. පිටි බෝල් එකකට දාන්න, පාත්‍රයකට දාන්න. ලුණු ටිකක් දාන්න. උණු වතුර ටික ටික දාලා ඩොග් එකක් හදාගන්න. කියන්නේ පිටි ගුලියා ඩොග්. ඉන්දියාප්ප වංගෙඩියෙන් මයික්‍රෝවේව් සේෆ් ප්ලේට් එකකට හෝ ස්ටීමර් ට්‍රේ එකකට පීරන්න වක් කරන්න. ටිකක් වතුර තියෙන බෝල් එකක් මයික්‍රෝවේව් එක ඇතුලේ තබන්න ස්ටීම් සඳහා ඔන්න විශේෂයි. ඒක වෙනම තියන්න. ටිකක් වතුර තියෙන බෝල් එකක් පැත්තකින් තියන්න කියනවා. කියන්නේ හුමාලේ හැදෙන්න. කවර් කරලා හයි පවර් එකකින් විනාඩි 3 සිට 5ක් කුක් කරන්න. විනාඩි 3 සිට 5ක් රෙඩි රෙඩිද බලන හැටි. ඇලෙන්නේ නැත්නම් රෙඩි. ඩ්‍රයි නම් ටිකක් වතුර ස්ප්‍රේ කරන්න ඕනට වැඩිය කර වෙලා වගේ නම් වතුර පොඩ්ඩක් හිඳ කියන්නේ වේලිලා. සාමාන්‍ය ස්ටීම් කරන තරම් ටෙක්ස්චර් එක නොලැබෙන්න පුළුවන්. ඒ ඉක්මන් ක්‍රමයක් ලෙස හොඳයි. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමයේ තරම්ම හොඳ තත්වයක් නොවෙන්න පුළුවන්. සුදු ආප්ප. ඔව්. මයික්‍රෝවේව් එකෙන් සුදු ආප්ප වගේම සොෆ්ට් පැන්කල් ස්ටයිල් එකක් හදන්න පුළුවන්. පෑන්කේක් ස්ටයිල් එකක් හදන්න. වර පෑන්කේක් කියන්නේ මොනවද කියනවා නමත් මතක නැහැ. හැබැයි සාමාන්‍ය ආප්ප පෑන් එකේ වගේ ක්‍රිස්පි එජ් එක එන්නේ නැහැ. ඒ කියන්නේ ආප්ප හොඳ තාච්චිය හදනවා වගේ වටේ කර වෙන්නේ නැහැ කිලු. මයික්‍රෝවේව් සුදු ආප්ප අවශ්‍ය දේ ආප්ප පිටි මික්සර් එක මිශ්‍රණය, පොල් කිරි, ලුණු ටික, සීනි ටිකක් ඕන නම් සීනි කරන හැටි. බැටර් එක දියරමේ ලෙස මික්ස් කරන්න. බැටර් කියන්නේ පිටි මිශ්‍රණය දියරමේ ලෙස මිශ්‍ර කරන්නලු. මයික්‍රෝවේව් සේෆ් ෂැලෝ බෝල් හෝ ප්ලේට් එකකට ටිකක් දාන්න. සුදු වාජනයක්. ලිඩ් එකක් හෝ මයික්‍රෝවේව් කවර් එකක් දාන්න. පියනකින් වහන්න. හයි පවර් එකකින් විනාඩි 1 සිට 2ක් කුක් කරන්න. මැද සෙට් වෙලා නම් රෙඩි. හොඳ ප්‍රතිඵල සඳහා බඳුනට ටිකක් තෙල් ගන්න. වැඩි වෙලාවක් කුක් කළොත් රබර් වගේ වෙන්න පුළුවන්. එග් හොපර් වගේ හදන්න නම් බිත්තර ආප්ප. හදන්න නම් මැදට බිත්තරයක් කඩලා තවත් තප්පර 30 සිට 60ක කාලයක් තප්පර 30 සිට 60 විනාඩියක් විතර කුක් කරන්නත් පුළුවන්. පිට්ටු. ඔව් මයික්‍රෝවේව් oven එකෙන් පිට්ටු හදන්නත් පුළුවන්. මයික්‍රෝවේව් පිට්ටු අවශ්‍ය දේ පිට්ටු පිටි, පොල් කිරි, ලුණු ටිකක්, වතුර ටිකක්. කරන හැටි. පිටේ ලුණු දාන්න. පිටිවල ලුණු දාන්න. වතුර ටික ටික දාලා ප්‍රැම්බ්ලි ටෙක්ස්චර් එකක් හදාගන්න. දියාරුව
හැලෙන සුළු ටෙක්ස්චර් එකක් හදා ගන්න. අතින් පීඩනය දුන්නාම ඒකට අල්ලලා අතෑරියම කැඩෙන්න ඕනේ. අතින් පීඩනය දුන්නාම ඒකට අල්ලලා ඇලිලා අතෑරියම කැඩෙන්න ඕනේ. 3 පොල් කිරි මික්ස් කරන්න. මයික්‍රෝවේව් සේෆ් බෝල් හෝ මග් එකකට දාන්න. මග් අර කෝප් වගේ. ටිකක් වතුර තියෙන කප් එකක් මයික්‍රෝවේව් එක ඇතුලේ තබන්න. ස්ටීම් සඳහා හරි ඉස්සෙල්ලා කිව්වා වගේ තැම්බෙන්න පැත්තකින් වතුර එකක් තියන්න කියන්නේ. හුමාලේ ඉන්නේ නැත්තම්. කවර් කරලා හයි පවර් එකෙන් විනාඩි 3 සිට 5ක් කුක් කරන්න. විනාඩි 3ක ඉඳන් 5ක්. රෙඩිද බලන හැටි. උණු ස්ටීම් මගේ ගතියක් සහ සොෆ්ට් ටෙක්ස්චර් එකක් තියෙනවා නම් රෙඩි. හුමාල ගතියක් නිකම් තැඹුණු ස්වභාවයක් තියෙනක දන්නවනේ. ලුණු මිරිස් කිරි හොදි බනාන කෙසෙල් කියන්නේ එක හරි රසයි. මේකේ මුලින් කියේ පොල් කිරි නෙමෙයි පොල් කුඩු කියලා නෙමෙයි පොල් ගාපුවා වෙන්න ඕනි. මේ chat GPT හොඳේ පරිප්පු හොදි මේක පරිප්පු කියලා ඇහුවට වෙන එළවලු මාළු උනත් හදන්න පුළුවන් ඉතින් පස්සේ බලමු. පරිප්පු හොදි මයික්‍රෝවේව් එකකින් හදන්නත් පුළුවන්. මයික්‍රෝවේව් පරිප්පු හොදි අවශ්‍ය දේ පරිප්පු කෝප්ප භාගයේ වතුරු කෝප්ප 1 සිට 1.5 දක්වා පරිප්පු වර්ග 90 වෙනදී සාමාන්‍යයෙන් ඒ භාගයට එකක් නැත්නම් ඊට පොඩ්ඩක් වැඩියෙන් කියන එක. කෝප්ප භාගයට වතුරු කෝප්ප එකක්. එකට දෙකක් වෙයි කියන්නේ. පොල් කිරි ටිකක්. ලුණු, අමු මිරිස්, කහ කුඩු ටිකක්. ලුණු, කරපිංචා කරන හැටි. පරිප්පු හොඳින් සෝදන්න. මම දකින්න ඇතිවල YouTube එකේ හැම දිබ්බා දැන් ලංකාවට තියෙන ගොක් පරිප්පු වර්ග ඉතා හොඳින් සෝදන්න කියනවා. ගොක් විස වර්ග තියෙනවා කියලා. ගොක් හොඳි සමහරට කලින් දවසේ දාන තරමටත් හොඳයි. 2 මයික්‍රෝවේව් සේෆ් බෝල් එකකට පරිප්පු දන වතුර දාන්න. 3 කහ ලුණු අමු මිරිස් දාන්න. කවර් එක ලිහිල්ව දාගෙන හයි පවර් එකකින් විනාඩි 8 සිට 10ක් කුක් කරන්න. අතරමැද ස්ටිර් කරන්න. ඒ කියන්නේ කලත්තන්න කියන එක. හැඳි ගන්න කියන්නේ අපි. පරිප්පු තැඹුනම වැඩිලා නැහැ මුණා පොල් කිරි සහ ලුණු දාන්න. තවත් විනාඩි 2 3 සිට 3ක් දක්වා රත් කරන්න හීට් කරන්න. ටෙම්පරාදු කරන්න. වෙනම පෑන් එකක තෙල්, අබ, කරපිංචා, වීල මිරිස් ටෙම්පරාදු කරලා උඩින් දාන්න. ඉතින් වැරදීමක් වුණා. උඩින් කවර් කියලා අහන ඇහුවා මේ කවර් කියන්නේ අවන් එකේ දොරද කියලා කවර් එක කිව්වම නෑ. මම කවර් කියලා කිව්වේ අවන් එකේ දොර නෙමෙයි. ඒ කියන්නේ බෝල් එක උඩ තියෙන ලිඩ් එක පියන මයික්‍රෝවේව් ප්ලේට් කවර් එක හෝ මයික්‍රෝවේව් සේෆ් රැප් එක වගේ දේ වහනේ දේවල් ඒ කියන්නේ දොරේ පියන නෙමෙයි කවර් එක තදින් වහන්න එපා. ඒ කියන්නේ උඩින් මේ භාජනයේ වහන එපා කියලා කියන්නේ ස්ටීම් පිට වෙන්න පොඩි ඉඩක් තියෙන්න ඕනේ. ලෝහ කවර් භාවිතා කරන්න එපා. කියන්නේ ලෝහ භාජන මුකුත්ම දාන්න එපා කියලා කියන්නේ මයික්‍රෝවේව් oven එකක් ඇතුළට. මයික්‍රෝවේව් oven එකේ දොර නම් කුක් කරන වෙලාවේ වහලාම තියෙන්න ඕනේ. හැම වෙලාවෙම පාවිච්චි කරනකොට දොර වහලා තියන්න ඕනේ. වතුර උණු කරන්න පුළුවන්. ඔව් මයික්‍රෝවේව් oven එකේ වතුර බොයිල් කරන්නත් පුළුවන්. කරන හැටි. මයික්‍රෝවේව් සේෆ් කෝප්පයක් හෝ වීදුරු වතුරක් ගන්න. වතුර දාන්න. හයි පවර් එකකින් කෝප්පයකට සාමාන්‍යයෙන් විනාඩි 1 සිට 3ක් උණු වුණාද බලන්න. ඒ කියන්නේ කෝප්පයක් කියන සාමාන්‍ය අඬු කෝප්පයක් වෙන්න ඕනේ. විනාඩි 1 සිට 3 වතුර උණු වුණාද බලන්නලු. සැලකිලිමත් වෙන්න මයික්‍රෝවේව් එකේ වතුර සුපර් හීට් වෙලා හදිසියේ පිපිරෙන්න පුළුවන්. ඔව් මයික්‍රෝවේව් එකෙන් කරන වතුර වේගින් කම්පණය කරන එක. එහෙම වෙලා පිපිරෙන්න පුළුවන් කියලා කියන්නේ බෝම්බ වගේ නෙමෙයි. පිපිරීමක් වෙන්න පුළුවන් සුළුවට. ඒක වැළැක්වීමට ලෝහ දාන්න එපා. කෝප්පයකට වුඩන් ස්පූන් එකක් හෝ ටී ස්පූන් එකක්. ඒ කියන්නේ ලී හැන්දක්. ලෝහ නොවන හැන්දක්. හෝ ටී ස්පූන් එකක් මෙතන ලෝණ දාන්න.
හීට් කරලා ඉවර වුණාම හදිසි අල්ලන්න එපා. ළමයින් ඉදිරියේ විශේෂයෙන් පරිස්සම් වෙන්න. මයික්‍රෝවේව් oven එකක් ප්‍රෙෂර් කුකර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද? නැහැ. මයික්‍රෝවේව් oven එක ප්‍රෙෂර් කුකර් එකක් ලෙස පාවිච්චි කරන්න බෑ. ඒක ඉතාමත් අනතුරුදායකයි. හේතුව ප්‍රෙෂර් කුකර් එකේ වාෂ්ප පීඩනය ස්ටීම් ප්‍රෙෂර් පාලනය කරන්න වැල්ව් සහ සේෆ්ටි සිස්ටම් තියෙනවා. මයික්‍රෝවේව් oven එකට ඇතුලේ ප්‍රෙෂර් බිල්ඩ් වෙන බඳුන් දාලා හීට් කළොත් බඳුන පුපුරන්න පුළුවන්. විශේෂයෙන් සම්පූර්ණයෙන් වහපු කන්ටේනර් බෝතල් ටයිට්ලි සීල්ඩ් ප්ලාස්ටික් ස්ටීල් කන්ටේනර්ස් සාමාන්‍ය ප්‍රෙෂර් කුකර් මයික්‍රෝවේව් එකට දාන්න එපා. මයික්‍රෝවේව් එකේ සේෆ් විදිහ. මයික්‍රෝවේව් සේෆ් බෝල් එකක් භාවිතා කරන්න කවර් එක ටිකක් ඕපන් තියන්න ස්ටීම් පිට වෙන්න ඉඩ දෙන්න කඩලා බත් පළ වගේ දේවල් කුක් කරනකොට වතුර තියන්න උදාහරණයක් කඩලා තම්බන්න. මයික්‍රෝවේව් සේෆ් බෝල් එකකට කඩලා දන වතුර දාන්න උඩ මයික්‍රෝවේව් කවර් එකක් හෝ ප්ලේට් එකක් ලූස්ලි දාන්න අතරින් අතරට ස්ටේ කරන්න ප්‍රෙෂර් සීල් කරන්න එපා මේක ප්‍රෙෂර් කුකර් එකක් වගේ වේගවත් නැතිව. No, a microwave oven cannot be used as a pressure cooker. It is very dangerous. Reason: a pressure cooker has a valve and safety system to control the steam pressure. If you put a container that builds up pressure inside the microwave oven and heat it, the container may explode. Specifically, do not put completely closed containers, bottles, tightly sealed plastic, steel containers, regular pressure cooker in the microwave. Microwave safe method. Use a microwave safe bowl, leave the cover slightly open, allow steam to escape, keep water when cooking things like peas, rice, and potatoes. Example, boil peas. Put peas plus water in a microwave safe bowl, put a microwave cover or plate loosely on top, stir occasionally, do not pressurize. This is not as fast as a pressure cooker.